ආයිබෝවන් හැම දිනාටම ඉතින් ඔයාලා සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නේ සිනමා ස්කූප් LK නාලිකාවත් එක්ක. ඉතින් මම අද කතා කරන්න යන්නේ 2025 අවුරුද්දේ ආපු චුට්ටක් විතර ඔළුව අවුල් කරලා දාන ඒ වගේම ඇඟ කිලිපොලා යන සුපිරි ත්‍රිලර් ෆිල්ම් එකක් ගැන. ඉතින් මේකේ නම තමයි ලොග් අවුට් කියන්නේ. ඉතින් කතාව දැනගන්න ආසයටයි කතාව බලලා ආයෙ මතක් කරගන්න කැමති අයටයි මේ වීඩියෝ එක අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් කතාව පටන් ගද්දිම අපිට පේනවා තරුණ කොල්ලෙක් හරියට ඩිලිවරි බෝයි කෙනෙක් වගේ ඇඳගෙන තමයි එයා හොටෙල් එකට යන්නේ. ඉතින් ෆෝන් එකෙන් මොකද්ද ලොකේෂන් එකක් බල තමයි එයා ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් එයා කවුරු හරි කෙනෙක්ව හොයනවා. හොයාගත්ත තැනට ආවට පස්සේ එයා කෑම ඕඩරයක් වගේ බෑග් එකේ ඇතුලෙන් කෑම එකකුයි ඒ වගේම තුවක්කුවකුයි අතට ගන්නවා. ඊට පස්සේ දොරේ බෙල් එක ගහනවා. ඉතින් මේකා ඩිලිවරි බෝයි කෙනෙක් වගේ ඇඳගෙන මොකක් හරි වෙන මොනවා හරි කරන්න තමයි හදන්නේ කියලා අපිට ඒ වෙලාවේ ඒත්තු ගන්නනවා. ඉතින් ඇතුලින් කාන්තාවක් එනවා ඇවිල්ලා කතා කරනවා. ඉතින් එයා කියනවා අපි මොනවත් ඕඩර් කරේ නැහැ කියලා. මේ කොල්ලා බල කරන හින්දාම ඕඩර් එකේ ඇඩ්‍රස් එක හරියද බලන්න එළියට එන්න හදනවා. ඉතින් කාන්තාව දොර අරගෙන එළියට එන්න හදද්දිම පුංචි ළමෙක් ඇවිල්ලා කොල්ලට සෙල්ලම් තුවක්කුවකින් වෙඩි තියනවා. ඉතින් කොල්ල චුට්ටක් කලබල වෙනවා. ඒ වගේම එයා කියනවා සමා වෙන්න මැඩම් මේක ඔයාට නෙවෙයි කියලා. තුවක්කුවත් හංගගෙන එතරින් මාරු වෙලා යනවා. ඉතින් අපිට තාම හිතාගන්න බෑනේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් පැන්දිලා ඉන්න අපගේ නාලිකාවත් එක්ක ඒ වගේම subscribe නොකරපු ඔයාලා ඉන්නවනම් අපිට කරන help එකක් විදියට අපිව subscribe කරලා bell icon එකත් ඕල් දාන්නත් කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඉතින් ඊට පස්සේ මේ කොල්ලා කාට හරි මැසේජ් එකක් දානවා මේක වැරදි තැනක් 12 වෙනි තට්ටුවේ නෙවෙයි කියලා. ඉතින් එතකොටම රිප්ලයි එකක් එනවා අපිට බලා ගන්න පුළුවන් 13 වෙනි තට්ටුවේ බලන්න කියලා. ඉතින් කොල්ලා ලිෆ්ට් එකේ නැගලා 13 වෙනි තට්ටුවට යන්න ලිෆ්ට් එකේ බටන් එක ඔබන්න හදද්දිම ලිෆ්ට් එකේ 13 වෙනි තට්ටුවක් නැහැ කියලා පෙන්නනවා. ඉතින් ටිකක් කල්පනා කරන මෙයා යන්නේ හොටෙල් එකේ රූෆ් টොප් එකට. ඉතින් මෙහෙම ගිහිල්ලා වටපිට බලද්දී මෙයාට ඇහෙනවා ෆෝන් එකක් රින් වෙන ශබ්දයක්. ඉතින් මං හිතන්නේ මෙයා ඇවිල්ලා තියෙන්නේ ෆෝන් එක හොයාගෙන. ඉතින් ටිකක් සමන් දෙද්දී අපිට ෆෝන් එක ඔහුට හම්බ වෙනවා. ඒ වගේම ෆෝන් එකේ මැසේජ් එකක් එනවා. කවුරු හරි මේ කොල්ලා ෆෝන් එක හොයාගත් එක ෆොටෝ එකක් ගහලා ඒ ෆෝන් එකට මෙවලා. ඉතින් කොල්ලා දැන් හොඳටම බය වෙනවා. ටෝච් එක ගහගෙන අවට බලද්දී ඒ මොහොතේ පේන්නේ ෆෝන් එක බිම වැටෙනවා විතරයි. ඒ කියන්නේ මෙයාව කවුරු හරි තල්ලු කරලා දාලා තියෙනවා. ටික වේලාවකින් ගොඩනැගිල්ලේ පහලින් කොල්ලා වැටිලා එතරම් මැරිලා ඉන්න දර්ශනත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔහොම සුන්දර ආරම්භයක් තමයි කතාවට තියෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති. කවුද මේ කොල්ලව මැරුවේ? මොකද්ද මේ ෆෝන් එකේ එච්චරටම තියෙන ප්‍රශ්න? ඉතින් මේ වගේ දේවල් විසඳ ගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ප්‍රතිඋස් කියන්නේ. මෙයා ඉන්දියාව දන්න සෙලිබ්‍රිටි කෙනෙක්. ඉතින් දැසල් කියන Instagram වගේ platform එකක මිලියන 10ක followers ගාණක් ගන්න ඔන්න මෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ප්‍රතිඋස්ගේ කාමරේ ලයිට් ඔෆ් කරන ඒ වගේම ගේ පිරිසිදු කරන වැඩ ඔක්කොම කරන්නේ තාක්ෂණික උපකරණ වලින්. ඉතින් මෙයා ජීවිතේ සල්ලි වලින් අඩුවක් නැති වුණාට මෙයාගේ ආදරවන්තිය ඒ කියන්නේ ස්මිති ගැන තාම හිතේ තියෙනවා කියලා නම් බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රතිඋස් ස්මිතිව બ્લોක් කරන්න ගියා. කිසිම අවස්ථාවකදී ඔහුට ඒක කරන්න දෙන්නේ නැහැ. ඉතින් ස්මිතිගේ පරණ වීඩියෝ බල ඉඳිද්දී එයාලට කෝල් එකක් එනවා JD කියලා මෙයාගේ හොඳම යාළුවාගෙන්. ඉතින් JD අනතුරු අඟවනවා ප්‍රතිඋස්ට අන්තිකා කියලා කෙල්ලෙක් ගැන. එයා දැසල් එකේ දැන් ප්‍රසිද්ධ වීගෙන එන්නේ JD කියලාත් කියනවා. ඉතින් අන්තිකා ඔයාට කලින් මිලියන 100 ගැහුවොත් මිලියන 10 ගැහුවොත් සමාගම අන්තිකා එක්ක ඩීල් එකක් ගහයි කියලාත් කියනවා. ඉතින් මේ වගේම JD අනතුරු අඟවනවා අන්තිකා කියන්නේ කෙල්ලෙක්. අනිත්ක මේ දවස්වල ට්‍රෙන්ඩින් එක තමයි බම්පර්ට් කියන්නේ කියලා. ඉතින් මේ බම්පර්ට් කියන්නේ කලිසම ගලවලා යට ඇඳුම පිටින් නටන ඩාන්ස් එකක්. ඉතින් මේක අන්තිකා කරොත් ප්‍රතිඋස්ට කලින් අන්තිකාට තමන්ගේ මිලියන 10 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම JD කියනවා ප්‍රතිඋස්ට කලිසම ගලවලා ඒක කරන්න කියලා. ඉතින් කිසිම අවස්ථාවක ප්‍රතිඋස් කැමති වෙන්නේ නැහැ. Tamanට ඒ වගේ දෙයක් කරලා Tamanගේ views ඒ වගේම followers ලා ලබා ගන්න. ඉතින්
ඔන්න ওই විදිහට යද්දී එතනින් කට් කරලා අපිට පෙන්නනවා ප්‍රතිඋස් ඇවිල්ලා ඉන්නවා එයාගේ අක්කගේ මොටිව හම්බ වෙන්න. මොටි කියනවා ඔයා පැය 24ෙම ෆෝන් එකේ ඉන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ලෝකයේ දිහා බලන්න කියලාත් එයා කියනවා. ඉතින් මේක නම් ඇත්තම තමයි. ඒ කියන්නේ ප්‍රතිඋස් සෙලිබ්‍රිටි කෙනෙක්නේ. එයා ෆෝන් එකෙන් තමයි තමන්ගේ රාජකාරිය කරන්නේ. ඉතින් මොටි ප්‍රතිඋස්ට හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ අර අන්මෝල් පෙර පාසලේ උත්සවයකට ප්‍රතිඋස්ට එන්න කියලා කියන්න. අන්මෝල් කියන්නේ මොටිගේ දුව. මගේ අම්මව එනවා කියලා කිව්වම ප්‍රතිඋස්ගේ මූඩ් එක ටිකක් අවුල් වෙලා යනවා. ඉතින් ප්‍රතිඋස් එහෙම තනියම ඉන්න හේතුව තමයි පවුලේ ඇති වුණු එක්තරා ප්‍රශ්නයක්. ඉතින් මේව දේවල් කතා කර කර ඉඳිද්දි ප්‍රතිඋස්ට JD ගෙන් ආයෙත් කෝල් එකක් එනවා. ඒක නම් ටිකක් විතර අසුබ ආරංචියක්. අන්තිකා බම්පර් වීඩියෝ එකක් දාලා ඒ කියන්නේ යට ඇඳුම පිටින් වීඩියෝ එකක් දාලා ඒක ඇහුව ගමන් ප්‍රතිඋස් ගොඩක්ම සොක් වෙලා යනවා. ඉතින් ඒ ගැන කල්පනා කර කර ඉඳිද්දි පාරේ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට ලොරියක හැප්පෙන්නත් ගන්නවා. ඒ වගේම ෆෝන් එකත් බිම වැටෙනවා. ඉතින් දැන් කොහොමද අන්තිකාගේ වීඩියෝ එක නිසා එයාට ෆලෝවර්ස්ලා ටග් ගාලා පටන් ගන්න පුළුවන් හින්දාත් ෆලෝවර්ස්ලා එකතු කරගන්න පුළුවන් හින්දාත් ප්‍රතිඋස් තීරණය කරනවා අද රෑ ඉවෙන්ට් එකට යන්න. මොකද්ද දැන් ප්‍රතිඋස්ට අප්ලෝඩ් කරන්න හොඳම ෆොටෝ ටිකක් ඕන. ඉතින් ඒ රෑ වෙලා ඉවෙන්ට් එකට ගියපු ප්‍රතිඋස් තවත් ප්‍රසිද්ධ චරිතයක් හම්බ වෙලා එයාලත් එක්ක ෆොටෝස් ටිකක් ගහලා හොඳ කන්ටෙන්ට් එකක් කරලා එකතු කරන්න තමයි ඔහු මේ සූදානම් වෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න දැන් පසුවදා උදෑසන සාමාන්‍ය විදිහටම ඇහැරුණු ප්‍රතිඋස් ෆෝන් එක හොයන්න ගන්නවා. ඉතින් එයා හොයනවා ෆෝන් එක හම්බ වෙන්නෙම නැහැ. ගෙදර හැම තැනම හොයලා බලලා බැරිම තැන කම්පියුටර් එකේ ඔන් කරලා Google සර්ච් කරලා බලනවා තමන්ගේ ෆෝන් එක නැති වුණු තැන තියෙනවද කියලා. ඔහොම හොයද්දී ඊමේල් එකක් එනවා. මට ඔයාගේ ෆෝන් එක තියෙන තැන හම්බුණා කෝල් කරන්න කියලා. ඉතින් ප්‍රතිඋස් ටග් ගාලා ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නවා ඊමේල් එක ආපු පුද්ගලයාට. ඉතින් බැලී නම් මේ කෙල්ලෙක් එයා ළඟ ඇත්තටම ෆෝන් එක නැහැ. කෙල්ල කෝල් අරන් තියෙන්නේ ප්‍රතිඋස්ගේ උත්සවයකට ආරාධනා කරන්න. එතකොට ෆෝන් එක උස්සලා තියෙන්නේ වෙන කෙනෙක්, කැබ් ඩ්‍රයිවර් කෙනෙක්. ඒ නිසා තමයි ප්‍රතිඋස්ට මේල් එකක් දාලා තියෙන්නේ. ඉතින් දැන් දැනගත්ත ප්‍රතිඋස් එහෙනම් කැබ් ඩ්‍රයිවර්ට කෝල් එකක් දෙන්න කියලා මම සල්ලි ගෙවන්නම් කියලා කියනවා. ඉතින් ප්‍රතිඋස් ඊයේ රෑ පාටියේ වෙලා කැබ් එකේ ෆෝන් එක අමතක වෙලා ගිහින් කියලා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් මේ අතර කෙල්ලෙක් ඊට පස්සේ ප්‍රතිඋස්ට කෝල් එකක් දීලා කියනවා කැබ් ඩ්‍රයිවර් නම් සල්ලි දාන්න ඕනලු ඔහුට ෆෝන් එක දෙන්න නම් ඉක්මනින් Tamanට සල්ලි දාන්න කියලා. ප්‍රතිඋස්ට වෙන කරන්න දෙයක් නැති හින්දාම කොහොම හරි ෆෝන් එක ගන්න ඕනත් හින්දා කැබ් ඩ්‍රයිවර්ට සල්ලි දාන්න හදනවා. නමුත් OTP කෝඩ් එක එන්නේ ඒ ෆෝන් එකටනේ. ඉතින් ෆෝන් එක නැතුව OTP කෝඩ් එක ඔහුට ලබා ගන්න බැරි වෙන හින්දා ප්‍රතිඋස් කියනවා කෙල්ලට ආපහු කැබ් ඩ්‍රයිවර්ට කෝල් කරලා OTP එක අහලා කියන්න කියලා. ඉතින් බලන්න ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඕන ප්‍රතිඋස්ට හිතා ගන්න බෑ දැන් මොකද කරන්න කියලා. මොකද ප්‍රතිඋස් තමන්ගේ පෞද්ගලික රහස් තමන්ගේ බැංක් account මේ සියලු දේම දාලා තියෙන ෆෝන් එකේ. ඉතින් කරන්න දෙයක් නැතිම තැන පාස්වර්ඩ් එක ෆෝන් එකට ලබා දෙන්න ඔහු තීරණය කරනවා. ඉතින් සෑහෙන වෙලාවක් කල්පනා කරලා බලලා තියෙන අවදානම ගැනත් හිතන්නේ නැතුව ෆෝන් එකේ පාස්වර්ඩ් එක එයා කියනවා. ඒක දීලා නිකන් ඉන්නේ නැහැ. Google එකට ගිහිල්ලා සර්ච් කරනවා find my phone කියලා. එතනින් වෙබ්සයිට් එකට ගියාම ප්‍රතිඋස්ට ෆෝන් එකේ තියෙන හැම ලොකේෂන් එකක් වගේම තව ඔප්ෂන් කිහිපයක් පෙන්නනවා. ඔප්ෂන් එකේ තියෙන විදිහට විනාඩියකට શબ્දයක් නිකුත් කරන්න පුළුවන්. ආරක්ෂාව වැඩි කරගන්න වගේම ෆෝන් එක රීසෙට් කරන්න පුළුවන් ඔප්ෂන් එකකුත් තියෙනවා. ප්‍රතිඋස් රීසෙට් කරන්නේ නැහැ. ඉතින් මෙහෙම විස්තර හොයද්දී JD ගෙන් කෝල් එකක් එනවා. JD කියන්නේ ප්‍රතිඋස්ට අඳුරු අඟවනවා අන්තිකා දැන් මිලියන 9.8ක් පහු කරලා කියලා. ඉතින් මොනව කරන්න ෆෝන් එක තියෙන්න ඕනනේ. ඉතින් මේ සීන් එක ගැන JDටත් ඔහු කියනවා. JD කතා කරලා ආපහු ප්‍රතිඋස්ට කෝල් එකක් ගන්නවා අර කෙල්ලට. ඒ කෙල්ල ප්‍රතිඋස්ගේ ලොකු ෆෑන් කෙනෙක්. මම කලින්ම කිව්වනේ නිකම්ම ෆෑන් කෙනෙක් නෙවෙයි. ප්‍රතිඋස්ට වහ වැටිච්ච. ඒ කියන්නේ ප්‍රතිඋස් කියන ඕනම දෙයක් කරන ඕනම දෙයක් පිළිගන්න විදිහේ මානසික මට්ටමක් තියෙන ෆෑන් කෙනෙක් තමයි එයා.
ප්‍රතිඋෂ්ට ෆෝන් එක හොයාගන්න ඕන නිසා වගේම ඒ කෙල්ල ඉල්ලපු විදිහට ටිකක් ආදරෙන් කතා කරන ගමන් ඔහු කලින් ගිය වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆෝන් එක ටික වේලාවකට සද්දය නිකුත් වෙන ඔප්ෂන් එක ක්ලික් කරනවා. ඉතින් ඔන්න වැඩේ කියන්නේ මෙච්චර වෙලා ෆෝන් එක තිබිලා තියෙන්නේ වෙන කවුරුත් ළඟ නෙවෙයි අර කෙල්ල ගාවමයි. ඉතින් ප්‍රතිඋස් එක්ක සෙල්ලමක් කරන්න තමයි මෙයා මේ හදන්නේ කියලා ප්‍රතිඋස්ට හොඳින්ම තේරෙනවා. ඉතින් දැන් මේ කෙල්ලත් දන්නවා ෆෝන් එක තමන් ගාව තියෙනවා කියලා ප්‍රතිඋස් දන්නවා කියලා. ඒ නිසා ටග් ගාලා කෝල් එක කට් කරලා දානවා. ඉතින් ඒ වගේම ප්‍රතිඋස් ටග් ගාලා එයාගේ ඩැසල් account එකට ලොග් වෙලා බලනවා. ඒත් එන්ටර් කරපු පාස්වර්ඩ් එක වැරදි කියලා තමයි පෙන්වන්නේ. ඒ කෙල්ල ඔක්කොම පාස්වර්ඩ් ඒ වෙනකොට චේන්ජ් කරලා ඉවරයි. ඉතින් පාස්වර්ඩ් චේන්ජ් කරන්න කලින් පාස්වර්ඩ් එක ගන්න ඕනනේ. ප්‍රතිඋස් ෆෝන් එකේ හැම දෙයක්ම නෝට් වෙලා තියෙන්නේ ඒ පාස්වර්ඩ් එකත් එක්ක තියෙන ෆෝන් එකේ තමයි. ඒ නිසා ඒ කෙල්ල හැම දෙයක්ම දැනගන්න එයාට හරිම ලේසි. ඒ වගේම ප්‍රතිඋස් දැන් හොඳටම ටෙන්ෂන් වෙලා ඉන්නේ. ප්‍රතිඋස්ගේ ජීවිතේ වගේම තමයි එයාගේ ෆෝන් එක. ඒ කෙල්ලට මැසේජ් එකක් දානවා මගෙන් මොනවද ඕනේ කියලා. ඉතින් ඒ කෙල්ල කවියක් දානවා. ෆෝන් එක හම්බ වෙද්දී ළඟදීම ඔයා මගේ වෙයි කියලා. ඉතින් ඒ කෙල්ලට ප්‍රතිඋස් තමයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඒ කෙල්ල මහා අමුතු මානසික මට්ටමක් තියෙන කෙල්ලෙක්. නිකන් ප්‍රතිඋස්ට ඇබ්බැහි වෙලා වගේ තමයි එයා ඉන්නේ. ඉතින් එයාව ලබා ගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් සයිස් එකේ ඉන්න කෙල්ලෙක් තමයි එයා. ඉතින් ඒ කෙල්ල කියන විදිහට අද දවසේ ඒ කියන්නේ අද මේ රෑ පුරාම ප්‍රතිඋස් එයාට අවධානය දෙන්න ඕන. ඒක බිඳෙනවට ඒ කෙල්ල කැමති වෙන්නේ නැහැ. ප්‍රතිඋස් වෙන මොනවා හරි කරනවද බලන්න තමයි එයා ස්ක්‍රීන් ෂෙයා කරගෙන එයත් එක්ක ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හදන්නේ. ඉතින් ඒ කෙල්ල පිළිගන්නවා ඒ ෆොටෝ එක යවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මමයි. ඉතින් මගේ දෙයක් කියලා. ඉතින් ඒ වගේම ඒ කෙල්ලට කිසි දෙයක් වැඩක් නැහැ. ඒ කෙල්ලට ප්‍රතිඋස්ගේ ලොකු රසිකාවියක් නිසා ප්‍රතිඋස් රැවටුණු කෙල්ලන්ගෙන් පලිගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒ වගේම ප්‍රතිඋස් ඒ කෙල්ලට තේරුම් කරලා දෙනවා ඔයා ෆොටෝ යවනවද නැද්ද කියන එක මම තමයි තීරණය කරන්නේ. ඒක මගේ දෙයක් කියලා. ඒක සාක්ෂි තේරුම් ගන්නෙම නැහැ. ඉතින් ප්‍රතිඋස් සාක්ෂිට ආදරෙන් කතා කරන්න කියන්නලු. ඉතින් එයා තමයි හැම වෙලාවෙම ප්‍රතිඋස්ගේ ආදරය වචන වලට පෙරලලා එයාට ලැබෙනවට එයා ගොඩක්ම ආසයි වගේ. ඉතින් ඒ කියන්නේ ඉස්සර කාලේ ලයිලා මජ්නු කතාව වගේ ආදරය කරන්න ඕනලු. ලයිලා මජ්නු කියන්නේ ප්‍රතිඋස්ගේ පරණ වීඩියෝ එකක තියෙන කන්ටෙන්ට් එකක්. ඉතින් සාක්ෂි කියන විදිහට අද රෑ ප්‍රතිඋස්ට මිලියන 10 15ලා හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සාක්ෂි ප්‍රතිඋසුයි එකතු වෙනවා කියලාත් එයා කියනවා. ඉතින් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ ඇති වෙන්න හදන්නේ. ඉතින් කොච්චර කිව්වා සාක්ෂි තේරුම් ගන්නේ නැහැ. ප්‍රතිඋස්ට මේක තවදුරටත් තේරුම් කරන්නත් බෑ. සාක්ෂිට ඕන මගුලක් කරගන්න කියලා එයා කෝල් එක කට් කරලා දානවා. ඉතින් බලමු සාක්ෂි ඕන මඟුලක් කරගනීද කියලා. ඉතින් ඒ සාක්ෂි ගේම් එක අතාරින්නම් කිසිම අවස්ථාවක සූදානම් වෙන්නේ නැහැ. ප්‍රතිඋස්ගේ ෆෝන් එකෙන් ගෙදර තියෙන කන්ට්‍රෝල් ගැජට් එක ගිහිල්ලා ප්‍රතිඋස්ගේ අවධානය ලබා ගන්න බලනවා. ඉතින් ප්‍රතිඋස් ඒ ගැජට් එක ඒ වෙනකොට අන්ප්ලග් කරලා දානවා. ඒ හැම දෙයක්ම ගෙදර තියෙන printer එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් printer එකේ කොලේ දැකලා ප්‍රතිඋස් සෑහෙන්න බය වෙනවා. ඒ කොලේ තියෙන්නේ මොන්ටිගේ දුව අන්මෝල් පෙරපාසල් උත්සවයකට අඳින ඇඳුමේ ෆොටෝ එකක්. ඊට පස්සේ තවත් කොලයක් print වෙලා එනවා. ඒ කියන්නේ පුළුවන් නම් අන්මෝල්ව බේර ගන්න කියලා. ටග් ගාලා මොටීට කෝල් කරපු ප්‍රතිඋස් අන්මෝල් ඉන්නවද කියලා අහනවා. හොඳ වෙලාවට අන්මෝල් ඉන්නවා. මෙයාලගේ ආපහු කොලයක් print වෙනවා. ප්ලග් කරන්න කියලා. ඒ කියන්නේ ප්ලග් ඉන් කරන්න කියලා. අර ප්‍රතිඋස් කලින් ගලවපු ප්ලග් ටික ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් කොලේ සඳහන් වෙලා තියෙන විදිහටම ප්‍රතිඋස් තේරුම් ගන්නවා අන්ප්ලග් කරපු ඩිවයිස් ටික ආයෙමත් ප්ලග් කරන්න. ඉතින් ඒකේ පෙන්වන විදිහට සාක්ෂි ඉන්නේ මොන්ටිගේ ගේ ගාවමයි. සාක්ෂි හොයාගෙන ප්‍රතිඋස් පාලනය කරන්න සුපිරි විදිහක්. ඉතින් ඔන්න එතකොටම JD ගෙන් කෝල් එකක් එනවා. JD හොයාගෙන සාක්ෂි ඉන්න තැන. JD කියනවා සාක්ෂි ඉන්නේ සෙනිත් නම්බර්
බිල්ඩින් එකේ කියලා. ඒ වගේම JD දැන් යන්න හදන්නේ සාක්ෂිව හොයාගෙන. ප්‍රතිඋෂ්ට JD කියනවා අනතුරු අඟවනවා සාක්ෂි නිකන් ගෑනු ළමෙක් නෙවෙයි කියලා. ඒ JD යන්නේ හිස් සතිනුත් නෙවෙයි. එයා තමයි තුවක්කුවක් අරගෙන යන්න හදන්නේ. ඔන්න ඔතනින් තමයි ඔයාලට මතක ඇති කතාව මුලට පටන් ගත්ත විදිහ. මතක ඇතුනේ කොල්ලා ඩිලිවරි බෝයි කෙනෙක් වගේ ඇඳගෙන බිල්ඩින් එකට ගිය කතාව. ඉතින් ඒක තමයි මේ JD ප්‍රතිඋෂ් කියන්නේ ඔක්කොම හොඳින්ද කියලා අහනවා. ඉතින් එතකොටම JD ගෙන් මැසේජ් එකක් එනවා මම එයාව අල්ලගත්තා ඔයාගේ ෆෝන් එකත් අරගත්තා කියලා. එහෙම දෙයක් වෙන්න බෑනේ. මුලින්ම පෙන්නපු විදිහෙන් නම් JD දැන් එලොව ගිහිල්ලා තමයි ඉන්නේ. මං හිතන්නේ මැසේජ් එක කරන්නේ සාක්ෂි වෙන්න ඕන. ඒකට ප්‍රතිඋස් දන්නේ නැහනේ. ඒ හින්දා ප්‍රතිඋස් යනවා JDව හම්බ වෙන්න කියලා අන්න ඒ පැත්තට. ඉතින් ප්‍රතිඋස් ඒ පැත්තට එනකොටම අනිත් බිල්ඩින් එකේ කට්ටිය පිරීලා. ඒ වගේම පොලිසියත් ඉන්නවා. කලින් JD ගියේ සෙනිට් නම්බර් 2 කියන ටවර් එකටනේ. දැන් ප්‍රතිඋස් යන්නේ සෙනිට් නම්බර් 1 කියන ටවර් එකට. ඉතින් රෝෆ් টොප් එකට ගියාට පස්සේ ප්‍රතිඋස් JDට නම කියලා කතා කරනවා. එතකොට ප්‍රතිඋස් දන්නවා දැසල් එකේ මෙයාගේ ලයිව් ෆලෝස්ලා පෙන්නන ඇප් එක මෙතන තියෙනවා කියලා. ඔන්න ඔය වෙලාවේ මෙතන හැංගිලා හිටපු සාක්ෂි එළියට එනවා. ප්‍රතිඋස් සාක්ෂියෙන් අහනවා මොනවද තමුසෙට මගේ යාළුවට කළේ කියලා. එහෙම එතකොට තමයි ප්‍රතිඋස් දකින්නේ සාක්ෂිගේ අතේ තුවක්කුවක් තියෙනවා. ඒක තමයි JD ගේ තුවක්කුව. ඉතින් JD මෙයාව තල්ලු කරලා සාක්ෂිව අල්ලගන්න ගෙනාපු තුවක්කුව තමයි මේ තියෙන්නේ. ඉතින් සාක්ෂිට දැන් ඕන වෙලා තියෙන්නේ මිලියන 10ක පළොස්ලා ප්‍රතිඋස්ට හම්බුනාම ප්‍රතිඋස්ගේ කතාව ඉවර කරලා දාන්න. දැන් ප්‍රතිඋස්ට ඕන කරන්නේ මැරුම් කන්න කලින් මෙතනින් යන්න. ඒත් සාක්ෂි යන්න දෙන පාටක් නැහැ. ප්‍රතිඋස් දන්නවා දැම්ම මිලියන 10 ෆලෝස්ලා ටික කම්ප්ලීට් වෙන්නේ නැහැ. තව ටික වෙලාවක් යනවා කියලා. ඉතින් ඒකට සාක්ෂි ගාව විසඳුමක් තියෙනවා. සාක්ෂි හදන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එක බම්පර් වීඩියෝ එකක් ප්‍රතිඋස් ලවා කරවගන්න. ඒකෙන් ටග් ගාලා මිලියන 10 ෆලෝස්ලා ලැබෙනවා කියලා හොඳින්ම සාක්ෂි දන්න හින්දා. ඉතින් ප්‍රතිඋස්ට වෙන කරන්න දෙයක් නැති හින්දාම ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගන්නවා. ඒත් ඒක දිගටම කරගෙන යන්න ප්‍රතිඋස්ට බෑ. ප්‍රතිඋස්ට කතා කරනවා පටන් ගන්නවා. එයා කියනවා එයා හදන්නේ තමන්ගේ ෆලෝස්ලාට කතා කරලා මිලියන 10ක ෆලෝස්ලා ලැබෙන එක නවත්තලා දාන්න. ප්‍රතිඋස්ට මෙච්චර කල් කාටවත් නොකියපු කතාවක් අඬා කියන්න පටන් ගන්නවා. ඇත්තටම ප්‍රතිඋස් තනියම ඉන්න හේතුව මෙන්න මේ ෆෝන් එක. ප්‍රතිඋස්ගේ ෆෝන් එකේ ඉන්න කාලේ වැඩි නිසා එයාගේ තාත්තා එයාට කනට ගහලා තියෙනවා. ඒක ප්‍රතිඋස්ට තාම අමතක කරන්න බෑ. තාත්තා මූණ දීගන්න බැරුව තමයි එයා මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. ප්‍රතිඋස් තමන්ගේ ෆෑන්ස්ලා ඉල්ලනවා එයාලව අන්ෆ්‍රෙන්ඩ් කරලා දාන්න කියලා, අන්ෆලෝ කරලා දාන්න කියලා. මොකද මිලියන 10ක ෆලෝස්ලා කම්ප්ලීට් වුණොත් තමයි ප්‍රතිඋස්ට සාක්ෂි මරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දම තමයි මේ කතාව එයාලා තමන්ගේ ෆෑන්ස්ට කියන්නේ. ඒ ලයිව් එක බලන් ඉන්න ප්‍රතිඋස්ගේ ෆෑන්ස්ලා හිතන්නේ මේකත් තවත් ඇක්ටින් එකක් කියලා. මොකද ප්‍රතිඋස් සුපිරි ඇක්ටින් කාරයෙක් හින්දා. ඉතින් ප්‍රතිඋස් වැඳ වැටිලා ඉල්ලනවා තමන්ව අන්ෆලෝ කරන්න කියලා. ඒ ෆලෝස්ලා වැඩි වෙන එක තමයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ. මේ වෙද්දී සාක්ෂි තුවක්කුව රෙඩි කරගෙන ඉන්නේ ප්‍රතිඋස්ස ඉවරයක් කරන්න. එකපාරටම ප්‍රතිඋස් ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ටග් ගාලා ගිහින් ෆෝන් එක හොයාගෙන පටන් ගන්නවා ප්‍රතිඋස් කතා කරන්න. සාක්ෂි වෙඩි තියන්න හැදුවත් කවදාවත් තුවක්කුවක් පාවිච්චි කරලා නැති හින්දා සාක්ෂිට එකපාරම වෙඩි තියාගන්න නම් බැරි වෙනවා. කොහොම හරි ප්‍රතිඋස්ට පුළුවන් වෙනවා ෆෝන් එක හොයාගන්න. ඒ වගේම ඒ තුවක්කුවෙන් හරි ගියේ නැති හින්දා මිටියක් අරගෙන ඇවිල්ලා සාක්ෂි ප්‍රතිඋස්ට ගහන්න හදනවා. කොහොම හරි තව පාරක් ඒක කරන්න කලින් ප්‍රතිඋස්ට පුළුවන් වෙනවා සාක්ෂිව බිම දාලා මිටිය අතර ගන්න. ඊට පස්සේ මිටියෙන් ගහගෙන යනවා. හැබැයි සාක්ෂිට නෙවෙයි මේ හැමදේමට හේතු වුණු ෆෝන් එක කුඩු වට්ටම් කරලා දාන්න. ඉතින් හැමදේම ඉවර කරු ප්‍රතිඋස් ඇවිදින් එතෙන්ද ප්‍රතිඋස්ගේ මිලියන 10ක ෆලෝස්ලා ගාන කම්ප්ලීට් වෙනවා. ඉතින් පල්ලෙහාට ඇවිල්ලා JD මරපු මිරිමරුවා උඩ තට්ටුවේ ඉන්නවා කියලා සිකියුරිටිට දැනුම් දීලා එහෙම පයින් ඇවිදන් යද්දී ප්‍රතිඋස් රෑ ගත කරන්නේ මොටෝ ස්ටේෂන් එකේ. කොහොම හරි උදෙන්ම කෝච්චියට නැග්ගත් ප්‍රතිඋස් බලාගෙන යන්නේ තමන් අරගෙන
අනිත් හැමෝම තමන්ගේ ෆෝන් එකත් එක්ක ජීවිතේ ගත ගහගන්න. ජීවිතේ ෆෝන් එකෙන් මිදිලා ලෝකේ කොච්චර ලස්සනට ජීවත් වෙනවද කියලා බලන්න. ඉතින් අන්තිමට ප්‍රතිඋස් එනවා තමන්ගේ දුවවන අන්මෝල්ගේ පෙරපාසල් උත්සවයට. මෙයා තමන්ගේ S2 ඉවෙන්ට් එක බලද්දී අනිත් ළමයි තමන්ගේ දෙමාපියන් ෆෝන් එකෙන් වීඩියෝ කරන එක තමයි කරන්නේ. ඇත්තටම ඕක තමයි ඇත්තම කතන්දරය. තමන්ගේ ළමයාව S2 බලන්නේ නැහැ. ඔහොම අන්තිමට ප්‍රතිඋස් එනවා අක්කා ගාවට. ඒ වගේම පවුලේ අනිත් අයත් හිටපු තැනට එනවා. ඉතින් හැමෝම සතුටු වෙනවා. මොහොතක් හරි තමන්ගේ ෆෝන් එක නැතුව තමන්ගේ ජීවිතේ තමන්ගේ කට්ටියත් එක්ක ප්‍රතිඋස් ඉන්නවා බලන්න. ඒ වගේම ප්‍රතිඋස් එතෙන්දී තාත්තව බදාගෙන කියනවා සමා වෙන්න තාත්තේ කියලා. තාත්තට තමන්ගේ පුතාව හරිම ආදරෙන් බදා ගන්නවා. හැමෝටම ගොඩක් සතුටුයි. ඒත් එතන හිටපු පොඩි ළමයෙක් ප්‍රතිඋස්ගේ ෆොටෝ එකක් ගහලා ඒක දානවා එයාගේ ඩැසල් එකට. වෙනදා නැති තරම් ලයික් එන හැටි දැකලා පොඩි කොල්ලා ගොඩක් සතුටු කරනවා. සතුටු වෙනවා. ඉතින් ඔන්න ඔහොම පෙන්නනවා කොයි තරම් අපි ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ඉන්නේ කියන එක. අපි දැනගන්න ඕන අලුත් තාක්ෂණයේ අපේ ජීවිතයට එද්දී ජීවිතෙත් එක්ක තාක්ෂණය බැලන්ස් කරගන්න. ඔන්න ඉතින් ඔය වගේ තමයි අවසානයක් තමයි මේ කතාවට තියෙන්නේ. ඔයාලා චිත්‍රපටි ගැන මොකද්ද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ සුපිරි ෆිල්ම් රිවිව් එකකින් ආයෙ හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරමින් තවමත් අපගේ channel එක subscribe කරලා නැත්නම් ගොඩක් මාදරින් ඉල්ලීමක් කරනවා subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.